කවදා හරි හිතලා තියෙනවද අපි හැමදාම පාර අයිනේ දියපාරක් ළඟ දකින ඒත් ඒ හැටි ගණන් ගන්නේ නැති පුංචි පැලෑටියක ඇදහිය නොහැකි තරම් සුවකිරීමේ බලයක් හැංගිලා ඇති කියලා? අද අපි කතා කරන්න යන්නේ අන්නේ සැඟවුණු වීරයා ගැන. ඔව් මේ දසුන නම් අපිට හරිම හුරු පුරුදුයි නේද? සමහර වෙලාවට gedara මිදුලෙත් ඇති. ගමේ පාරක් අයිනේ වෙල්නියරක් කුඩ කොහෙ බැලුවත් මේ පුංචි කොළ පැහැති පැලෑටිය අපි දැකලා තියෙනවා. ඒත් ඇත්තටම අපි කවදා හරි නැවතිලා හිතුවද මේ පොඩි පැලෑටිය ඇතුලේ අපේ සෞඛ්‍යයට කොයිතරම් ලොකු බලයක් හැංගිලා තියෙනවද කියලා? හොඳයි එහෙනම් අපි තවත් වෙලා ගන්නේ නැතුව මේ සැඟවුණු වීරයාව අපේ නිරෝගීකමේ මේ අපූර්ව මිතුරාව ටිකක් හොඳින් අඳුනගමු. මෙන්න මෙයාගේ නම පනින්නා. විද්‍යාත්මක නාමය තමයි ඕල්ටනැන්තරා සෙසිලිස්. මේ නම හොඳට මතක තියාගන්න ඕන මොකද අපේ පාරම්පරික හෙළවෙදකමේදී පනින්නා කියන්නේ නිකම් වල් පැලෑටියක් නෙවෙයි. ඒක නිරෝගී ජීවිතයකට නැතුවම බැරි වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් වටිනා ඖෂධයක්. මේ කියමන අහන්නකෝ. එය නිරෝගීකමට සැබෑම මිතුරෙකි. ඇත්තටමනේ පනින්න කියන්නේ අර ලොකුවට ලස්සනට මල් පිපෙන ශාකයක් එහෙම නෙමෙයි. හැබැයි අපේ ශරීර සෞඛ්‍ය ගැන කතා කරද්දී මීට වඩා හොඳ මිතුරෙක් හොයාගන්න නම් ලේසි නෑ. හරි. ඉතින් මොනවල මේ අපේ මිතුරාගේ තියෙන මේ කියන ආශ්චර්යමත් නැත්තම් දිව්‍යමය ගුණ අපි දැන් එකින් එක ඒ ගැන හොයලා බලමු. අපි පටන් ගමු අපේ ශරීරයේ තියෙන වටිනාම වස්තුවකින්. ඒ තමයි අපේ ඇස් දෙක. ඇත්තටම විශ්වාස කරන්න පනින්නා කියන්නේ අපේ පෙනීම රැකදෙන බලගතු ආරක්ෂකයෙක් වගේ ඔසුවක්. හිතන්නකෝ දවස පුරාම පරිගණක ෆෝන් දිහා බලලා අපේ ඇස් දෙක කොච්චරනම් වෙහෙසටපත් වෙනවද? ඉතින් අපේ හෙළවෙදදුරන්ගේ දැනුමට අනුව පනින්නා කොළසාරය මේ ඇස් රතු වෙනවට ඇස් කසනවට කියාපු විසඳුමක්. ඒ විතරක් නෙවෙයි මේක නිතරම කැමට එකතු කරගන්නවා කියන්නේ අනාගතයේදී එන්න පුළුවන් ඇස් රෝගවලට විරුද්ධව පලිහක් හදාගන්නවා වගේ වැඩක්. හරි. ඊළඟට අපි බලමු ශරීරය ඇතුලේ වෙන පුදුම දෙයක් ගැන. හරියට අපේ ඇඟේ තියෙන ෆිල්ටර් එකක් වගේ. පනින්නා ශාකයට පුරවන් අපේ ලේ පිරිසිදු කරන්න. ඒකට සුවිශේෂී හැකියාවක්ම තියෙනවා. ඉතින් පැනින්න ඇඟේ තියෙන විෂ අයින් කරලා ලේ පිරිසිදු කරනකොට ඒකේ ප්‍රතිඵල අපිට එළියෙන්ම පේනවා. කොහොමද? අර මුහුණේ එන කුරුලෑ, සමේ තියෙන බිබිලි වගේ දේවල්. මේවට හේතුව ගොඩක් වෙලාවට ඇඟ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. පැනින්න හරියටම අල්ලන්නේ අන්න ඒ මූලික හේතුවට. මොකද සැබෑ නිරෝගීකම කියන එක පටන් ගන්නෙ ඇතුළතින්. අපේ කන කෑම හරියට දිරවන්නේ නැති එක. අනේ ඒක නම් හරිම කරදරයක් නේද? බය වෙන්න එපා. පනින්න ඒකටත් නියම විසඳුමක් අරගෙන එනවා. මෙන්න දවස නිරෝගීව පටන් ගන්න සරලම රහසක් උදේට පනින්නා කොළ ටිකක් හරි මල් ටිකක් හරි උණු වතුරත් එක්ක බිව්වොත් දවස පුරාම අපේ ආහාර දිරවීමේ ක්‍රියාවලියට ලොකු සහනයක් ලැබෙනවා. අර බඩ පුරවල දාලා වගේ තියෙන ගතිය, වාතය පිරෙන එක මේ හැම කරදරයකටම මේක හරිම සරල ස්වභාවික විසඳුමක්. මේක නම් අපේ අම්මලා ආච්චිලා හොඳටම දන්න රහසක්. පුංචි බබාලට එන බඩේ අමාරු වලට පනින්නා කියන්නේ දිව්‍යමය ඔසුව කිව්වොත් වැරද්දක් නෑ. ඔව් අපේ ආච්චිලා අම්මලා මේ රහස හොඳටම දන්නවා. පොඩි බබාලගේ බඩේ අමාරුවට පනින්නා කොළ ටිකක් තම්බලා දෙන වතුර තරම් මෘදු ඒ වගේම ප්‍රතිඵලදායී ස්වභාවික බෙහෙතක් තවත් හොයාගන්න බෑ. ඒක තමයි අපේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු වටිනා දැනුම. හරි. මේ හැම දෙයකටම අමතරව පනින්න කියන්නේ අපේ ශරීරයට නැවත පණක් දෙන ශක්තියයි ජීවයයි දෙකම ලබා දෙන නියම බලශක්ති ප්‍රභවයක්. පෙනුමෙන් හරිම සාමාන්‍ය වුණාට මේක ඇත්තටම නියම සුපර් ෆුඩ් එකක්. මොකද විටමින් A, විටමින් C ඒ වගේම ශරීරයට නැතුවම බැරි ඛනිජ ලවණ මේ හැම දෙකින්ම පිරීලා. හිතන්න කඩේ තියෙන කෘත්‍රිම විටමින් පෙති බොනවා වෙනුවට ස්වභාව ධර්මයෙන්ම අපිට ලැබෙන මේ පෝෂණ ගුණය කැමට එකතු කරගත්තම ඒ වෙනස ශරීරයටම දැනෙන්න පටන් ගන්නේවි. හොඳයි. දැන් අපිට මේ පුදුම ශාකයේ ගුණ ගැන ගොඩක් දේවල් දැනගත්තා. එහෙනම් දැන් බලමු කොහොමද මේ සොය අපේ ගෙදරටම ගේන්නේ කියලා. පුංචි දරුවෙක් ඉන්න ඕනෑම ගෙදරකට මේ සරල ක්‍රමය හරිම වටිනවා. බලන්න කිසිම කෘත්‍රිම දෙයක් නැතුව පිරිසිදු පනින්නා කොළ ටිකක් උණු වතුරේ පොඟවලා ඒ වතුර ටිකක් දරුවට දෙන එකෙන් බඩේ අමාරුවට කිසිම අතුරු ආබාධයක් නැති හරිම මෘදු සහනයක් ලබා දෙන්න පුළුවන්. මේක නම් ඇත්තටම හිතට ගන්න ඕන දෙයක්. කවදා හරි ගෙවත්තේ පනින්නා පැලයක් දැක්කොත් අනේ ඒක වල් පැලෑටියක් කියලා උදුරලා විසි කරන්න නම් එපා. මතක තියාගන්න ඒ ඉන්නේ පවුලේ හැමෝගෙම නිරෝගීකම රකින්න මිතුරෙක්. ඉතින් ඒ මිතුරාව රැක බලා ගන්න.
ඇත්තටම පනින්නා කියන්නේ මේ දැවැන්ත හෙළවෙදකම කියන දැනුම් සාගරයේ එක පුංචි දිය බිඳක් විතරයි. ඒත් ඒ එක දිය බිඳකින්ම අපිට තේරුම් යනවා අපේ මුතුන් මිත්තන් අපිට දායාද කරපු මේ පාරම්පරික උරුමය ඇතුලේ කොයිතරම්නම් සුවකිරීමේ බලයක් නිදන් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ හෙළ දැනුම කියන නිධානය තව තවත් ගවේෂණය කරමු. අපේම ගෙවත්තේ අපේ වටපිටාවේ තියෙන පනින්නා වගේ ශාකවල සැඟවුණු ಗುಣ හඳුනා ගන්න එකෙන් අපේ ජීවිත නිරෝගීව සුවපත්ව තියාගන්න බලය තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙවෙයි. අපේ මාතේ. මම මේ විග්‍රහය අවසන් කරන්නම් හැමෝගෙම අහන මේ ප්‍රශ්නයත් එක්ක. අපේ ඇස් ඉදිරිපිටම තියෙන මේ සෝබාදහම තවත් කොයිතරම්නම් සුවකරීමේ රහස් අපි වෙනුවෙන් සංගවාගෙන නැද්ද? ඒ රහස් හොයාගෙන යන එක ඒක අපේ නිරෝගී අනාගතය වෙනුවෙන් අපිටම පැවරෙන වගකීමක්.